Hello everyone, welcome back to my YouTube channel. අලුත් vlog එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. එහෙනම් එන්න අද අපිත් එක්ක ලස්සන තැනකට යන්න. හැම තැනකටම වගේම මෙහිටත් මේ දවස්වල ගොඩක් වැස්ස ආවත් අද පොඩ්ඩක් වැස්ස පායලා පොඩි අවුවකුත් වැටිලා තිබ්බා. වීඩියෝ එක බලද්දිම අද ඔයාලා දන්නවා අපි අද කොහෙද ගියේ කියලා. හැබැයි අපි අද ගෙදරින් යද්දි හිතලා තිබ්බෙත් නෑ අපි ඇඩිසන් බංගලෝ එක බලන්න යනවා කියලා. අපි ගියේ කැම්පස් එකේ අපිට පොඩි වැඩකට ඕනි වෙච්ච ෆ්‍රෙෂ් ෆ්ලවර්ස් ටිකක් බලන්න. අපි ගියපු වැඩේ කලින් ඉවර වුණ නිසා තමයි අපි හිතුවේ අපි ඇඩිසන් බංගලෝ එක බලන්න යනවා කියලා. ලංකාවේ මම යන්න කැමතිම පාරවල් වලින් එකක් තමයි මේ වැලිමඩ හපුතලේ පාර. පාර දෙපැත්තේ මේ තියෙන කොළ පාට ගස් කොළන් එක්ක ඒ තියෙන view එකත් එක්කම මේ දවස්වල මෙහෙට තියෙන සීතලත් එකතු වුණාම ගමන් මහන්සිය නම් චුට්ටක්වත් දැනෙන්නේ නැහැ. ඒ වගේම තමයි හිතට දැනෙන්නේ පුදුම තරම් සහනයක්. අපි හපුතලේ පැත්තට පොඩ්ඩක් ලං වෙන්න නම් පාරත් මේදුමෙන් වැහිලා තිබ්බේ. මේ වෙලාවේදී පුදුම තරම් සීතලක් තමයි තිබ්බේ. කොච්චර සීතල වුණත් ඒ සීතලත් එක්ක මේ විදිහට මේදුම පිරිච්ච පාරක යනවා කියන්නේ නම් ඒක වෙනමම වයිබ් එකක්. මේන් එන්ට්‍රන්ස් එකේ තියෙන ටිකට් කවුන්ටර් එකෙන් අපි ටිකට් දෙකක් අරගෙන අපි ඇතුළට ගියා. අපි ඇතුළට ගියපු ගමන් පැහැදිලිවම මෙහෙම වටපිටාව පෙනුනත් හැබැයි විනාඩියක් දෙකක් යද්දී නම් මේ හැම තැනම මේදුමෙන් වැහිලා තමයි තිබ්බේ.
මීදුමෙන් වැහිලා තියෙන මේ කොළ පාට පරිසරයයි මේ මල් වලින් පිරීලා තියෙන ගාඩන් එකයි මේ බංග්ලෝ එකේ ලස්සන තවත් වැඩි කරනවා. ඉතින් මේ ලංකාවේද කියලාවත් හිතා ගන්න බැරි තරම් ලස්සන තැන් අපේ ඉස්සරහ પરම්පරාවටත් උරුම කරන්න මේවා ආරක්ෂා කරන එක තමයි අපේ යුතුයකම. බංග්ලෝ එක ඉදි කරන්න මේ තැන තෝරගෙන තියන්නේත් මෙතන තියෙන ලස්සන view එක කියලා තමයි කියන්නේ. අපිට එළියේදී ෆොටෝස් වීඩියෝස් ගන්න පුළුවන් වුණත් හැබැයි බංග්ලෝ එක ඇතුළට යද්දී අපිට කැමරාව යූස් කරන්න දෙන්නේ නැහැ. බංග්ලෝ එකේ ඇතුළත් බලලා ඇවිල්ලා එළිය අපි තව ෆොටෝස් ටිකක් එහෙම අරගෙන දැන් අපි මේ ගෙදර යන්න තමයි හදන්නේ. මේ vlog එක මෙතනින් ඉවර කරනවා. අපි අලුත් vlog එකකින් ආය හම්බ වෙමු. channel එකත් subscribe කරලා තියාගන්න. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ආදරේ.